ලස්සන සිද්ධියක් වුණා පින්වත්නි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ. එක්තරා මෙහෙණින් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා ශ්‍රද්ධාවේ. බණ අහලා බොහොම ශ්‍රද්ධාවෙන් මහාන වුණා. මහාන වෙච්ච මෙහෙණින් වහන්සේ ඕම බණ අහද්දී ඉතින් බුදුරජාණන් වහන්සේ වෙනුවට සාරිපුත්ත හාමුදුරුවෝ ඇවිල්ලා බණ කියනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බණ කියනවා. මේ මෙහෙණින් වහන්සේ හරි ආසයි ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් බණ අහන්න. බලන්න මේ ස්වરૂපයේ කාමයේ කියන එක මතුවෙන හැටි. එයාට කවුරු බණ කිව්වත් අඩන්නේ ආනන්ද හාමුදුරුවෝම ඕනේ. ඒ නිසා දවසක් මෙයා බණ අහන්න ගිය වෙලාවක ආනන්ද හාමුදුරන්ගේ රූපේ දිහාම බලාගෙන ඉන්නවා. මොකද්ද වෙලා තියෙන්නේ? රාගයෙන් මුසපත් වෙලා උපන් සරාගී සිත නිසා ආනන්ද තෙරුන් ගැන කාමයක් ඉපදිලා ලෝකේ ස්වභාවය. පංචාභිඥා අෂ්ට සමාපatti ලැබපු තාපසයෝ පවා කාමයන් නිසා මේ ස්වභාවයන්ගේ මිදුණා නම් ස්වාමීන් වහන්සේලා ගැන කවර කතාද? මේ ස්වාමීන් වහන්සේලාත් සසරේ පින්වත්නි මේ කියන දස්සන අය කියන්නේ ආශ්‍රව දුරු කරන්න නුවණින් මෙනෙහි කිරීම කියන ගුණය නැත්තම් සසර දුකට වැටෙනවා මයි. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ කෙරෙහි සරාගී සිතක් ඇති කරගත්තා. උප්පර වැට්ටියක් කල්පනා කළා ආනන්ද ස්වාමීන් වහන්සේව ගෙන්න ගන්න. මොකද උප්පර වැට්ටිය? මිනිස්සෙට කතා කරලා කිව්වා අතවැසියෙක්ට ගිහිල්ලා ආනන්ද හාමුදුරන්ට කියන්න අර මෙහෙණින් වහන්සේට හරිම අමාරුයි අසාධ්‍යයි. එතුමිය බොහොම අමාරුවෙන් කුටියට වෙලා ඉන්නවා කියලා කියන්න කිව්වා. ආනන්ද හාමුදුරුවෝ එයි බලන්න කිව්වා. දැන් පින්වත්නි ආනන්ද හාමුදුරන්ට පණිවිඩය කිව්වහම ආනන්ද හාමුදුරුවෝ ගියා මේ මෙහෙණින් වහන්සේව බලන්න. ওই බුදුරජාණන් වහන්සේ විනය නීති පනවලා තියෙන්නේ හාමුදුරුවෝ හිර කරන්න නෙමෙයි. හාමුදුරුවරුන්ගේ ආරක්ෂාව සඳහා. සංඝයාගේ පාසු විහරණයටයි ශාසනයේ චිරපැවැත්මටයි. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මහණෙනි භික්ෂුණියකගේ කුටියකට භික්ෂූන් වහන්සේ නමකට තනියෙන් ඇතුල් වෙන්න එපා. අනිවාර්යයෙන්ම උන්වහන්සේ වෙනත් අතවැසියෙකු කැඳවාගෙන යන්න ඕනේ. හැබැයි ඇතුල් විය යුතු අවස්ථාවකුත් බුදුහාමුදුරුවෝ කියනවා. ඒ භික්ෂුණීන් වහන්සේ මරණාසන්න නම් ශාසනික වශයෙන් ඇයට උදව් උපකාර කරන්න ඕනේ නම් ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේ ගියාට කමක් නැහැ. දැන් මෙතෙන්දි ආනන්ද හාමුදුරන්ට අර අතවැසියා කිව්වේ මොකද්ද? මෙහෙණින් වහන්සේට හොඳටම අමාරුයි. ආනන්ද හාමුදුරුවෝ ඒ නිසා කවුරුත් කැඳවගෙන ගියේ නැහැ තනියෙන් ගියා. යද්දි පින්වත්නි මෙහෙණින් වහන්සේ අර කුටියේ ජනේලෙන් බලන් ඉන්නවා ආනන්ද හාමුදුරුවෝ එනවද කියලා. ආනන්ද හාමුදුරුවෝ දැක්ක ගමන් පුදුම සතුටු උඩ පැනලා දඟලලා කෑ ගහලා ගිහිල්ලා ඇඳේ හිටියා සරාගී ලීලාවෙන් සිවුර එහෙට මෙහෙට කරලා නිර්වස්ත්‍ර ශරීරේ පේන විදිහට බොහොම සරාගී ලීලාවෙන් හිටියා. බලන්නකෝ ඒ කාලෙත් එහෙමනේ. දැන් අද මිනිස්සු ආම්දුරුන්ගේ අඩුපාඩු ගැන කතා කරනවා මිනිස්සු බණ පොත් කියවලම නැහැ. ත්‍රිපිටකේ විනය පිටකේ එහෙම හදාරලම නැහැ. ඒ කාලෙත් එහෙම ප්‍රශ්න තිබිලා තියෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ කුටියට ඇතුල් වෙද්දිම දැක්කා මේ කාන්තාව වැරදි ස්වරූපකින් තමයි ඉන්නේ කියලා. භික්ෂුව දක්ෂ වෙන්න ඕනේ. මන් දන්නේ අදත් මේ ශාසනය තුල තරුණ ආම්දුරුලා සිල් ගුණ දම් රකින්න එකට ඔය ඇත්ත උන්වහන්සේලාට මල් තියලා වැන්දත් මදි. මතක තියාගන්න. ඔය මිනිස්සු සමහර වෙලාවට පින්වත්නි භික්ෂුන් වහන්සේලාගේ අඩුපාඩු හොයනවා. මං ඔය ලංකාව වටේම බණවලට යද්දි සමහර පන්සල් වලදී කල්පනා කරනවා අනේ මේ හාමුදුරුලා ඉන්නවට තෑගි දෙන්න එපා කියලා. ඇයි? ගෑනු පන්සල් වලට එන හැටි දැක්කා. උඩ තිබ්බොත් යට නැහැ, යට තිබ්බොත් උඩ නැහැ, ඉස්සරහ තිබ්බොත් පිටිපැස නැහැ, පිටිපැස තිබ්බොත් ඉස්සරහ නැහැ. පන්සල් එන හැටි දැක්කම ඔය තරුණ උන්වහන්සේලා ඉන්න එක පුදුමයි. එනිසා මම සමහර පන්සල් වල නායකයන්ලට කියලා එනවා මේ තරුණ උන්වහන්සේලා ඉන්නවට අවුරුද්දකට සැරයක් තෑගි දෙන්න කියලා. මතක තියාගන්න යන්න කලින් හිතන්න මේ කොහෙටද යන්නේ? නිවිච්ච බුදුහාමුදුරුවෝ ඉන්න තැනට, නිවෙන්න උත්සාහ කරන සංඝයා ඉන්න තැනට. ඒගොල්ලන්ව අවුලවන්න ගියොත් සසරායි අපි කොහෙ උපදීද දන්නේ නැහැ. නුවණින් මෙනෙහි කරන්න. ඒ නුවණින් මෙනෙහි නොකිරීම තුල ඔබ යන්නේ ආශ්‍රව නිසා නරකාදියටමයි. මතක තියාගන්න. සංඝයා කියන්නේ ගින්දරයි කියලා හිතන්න. ගින්දර කියලා කියන්නේ පින්වත්නි හරි ප්‍රයෝජනවත් දෙයක්. එළිය වෙනවා මුළු ලෝකෙම. හැබැයි ගින්දර අපේ ඇඟ ඇසුලට දාගන්න ගියොත් අපි පිච්චෙනවා. මතක තියාගන්න. සංඝයා කියන්නේ එහෙමයි. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස. මේ ලෝකෙට හම්බ වෙච්ච අනුත්තර
පින්කෙත නුවණින් මෙනෙහි කරන්න. මේ මෝඩ භික්ෂුණීන් වහන්සේ මොකද කළේ? නිර්වත් ශරීරේ පෙන්නගෙන ඇඳ උඩ ඉඳගෙන ආනන්ද හාමුදුරුවෝ වසඟ වෙයි කියලා හිතුවා. හැබැයි මතක තියාගන්න ආනන්ද හාමුදුරුවෝ කියන්නේ කවුද? දස්සනා පහතබ්බා. දෘෂ්ටි ඔක්කොම ප්‍රහාණය කළයි සෝවන් වෙලානේ. සෝවන් වුණා කියන්නේ උන්වහන්සේට දෘෂ්ටි ඔන්න බලන්න වාසනාව. අද මිනිස්සු රැවටෙන්නේ ඇයි? දැක්ක ගමන් වහ වැටෙන්නේ ඇයි? දස්සනා පහතබ්බා නැහැ. ආනන්ද හාමුදුරන්ට රැවටෙන්න තැනක් නැහැ. ආනන්ද හාමුදුරුවෝ මේ භික්ෂුණීන් වහන්සේ අර අඟර දඟර පාද්දී ඒ භික්ෂුණීන් වහන්සේට කියනවා සොයරිය මේ කය ආහාරයෙන් හටගත්ත එකක්. මේ ආහාරය නිසා ඇතිවන ආශ්‍රව දුරු කරගන්න ඕනේ, ප්‍රහාණය කරන්න ඕනේ ආහාරයෙන්මයි. ඒ කියන්නේ මේ බලන්නකො අපි ළඟ තියෙන ඒවාෙන්ම තියෙන ඒවා නැති කර ගැනීමේ ක්‍රමවේදයක් ප්‍රායෝගිකව. නංගියේ මේ කය ඇති වෙලා තියෙන්නේ ආහාරයෙන්මයි. අපි මේ කය ගැන තියෙන ආශ්‍රව සියල්ලම දුරු කරන්න ඕනේ ආහාරයෙන්මයි. අරමුණ මොකද්ද? කෑම ටික කද්දී හිතන්න කිව්වා මේ කෑම ටික ගත්තේ බලය පිණිස, ජවය පිණිස, මජ්ජය පිණිස නෙවෙයි. මස් අඩු තැන්වල මස් වැඩි කරන්න නෙමෙයි, රූප සම්පatti වැඩි කරන්න නෙවෙයි. මොකටද අපි කෑම ටික කෑවේ? භික්ෂුන් වහන්සේලා ප්‍රත්‍යවේක්ෂා කරනවා. පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවාමි නේව දවාය න මදාය න මණ්ඩනාය න විභූෂණා. බබලයන්ට නෙමෙයි, ජවය පිණිස නෙවෙයි, මදේ පිණිස නෙමෙයි. යාව දේව ඉමස්ස කායස තිතියා මේ කයේ යැපීම පිණිස. බ්‍රහ්මචර්යා නුග්ගහය සමාදන් වෙච්ච සීලේ බ්‍රහ්මචර්යාව රැක ගන්න. ඉති පුරාණංච වේදනම් පටිහංකාමී අපිට ඇතිවෙච්ච පරණ වේදනා නැති කරන්න නවංච වේදනා න උපාදේශාමි අලුත් වේදනා හට ගැනීමෙන් වළකින්න. යාත්‍රාච මේ භවිෂ්‍යති අනවජ්‍යතාච පාසු විහාරෝචාති දිවි ගමන මරණය තෙක් පැද යන්න. ඕකටනේ කෑම ටික කෑවේ. එහෙම නැතු මේ ඇඟවල් පුම්බගෙන ලස්සනට දිරිසෙන්න බබලන්න නෙවෙයි, නංගී සීයලෝ ගනින් කිව්වා. බලන්නකො ආනන්ද හාමුදුරුවෝ ගහන්න ඕන තැනටම ගැහුවානේ.